අපි කණ්ඩායි යන්නේ. बोर्डेन टोपी था वही तो गाय साइज से कौन आ रही है कोने आपको कहने लगे टिकट काउंटर इसरा गाँव है वो तो नायक या तब कैम कहना नरेंद्र नहीं जिला तभी गड़े අවුලක් නැහැ කේස් එකක් නැහැ මේ එන්න පුළුවන් නායකයින් තිබ්බට මේ ප්‍රශ්න නැහැ අපි දැන් නායකයින් තියෙන පාරවල් මැද්දෙන් ඇවිල්ලා වල වීඩියෝ පටන් ගන්න දකින්න ඇති මේ අවුල නැහැ යන්න පුළුවන් අපි බලමු ඉස්සරහට වහින් දෙන්නේ රොබ හැලෙන්නේ අපිට රැස්සක් සෙට් එක වගේ ගොඩක් දුරට මට තියෙනවා පත බෑවෙයිද දන්නේ Yo let's go පහසුකම් අතින් ඊටම වැඩි නේ අංජන මුදුම වැඩියක් තින්නේ ඈ හයිවේ එකක් වගේ සාමාන්‍ය 60 කිලෝමීටර් මට සිරිවෙන වේගෙන් ගියා කි ඕ හරි දැන් හිටා ඔඩයි දැන් මම බහින්න ඕමිද බහින්න හරි උඩට ගියොත් ටක් ගාලා කැම්ප් එක ගහගත්ත හැකි කැම්ප් එක ගහගත්තොත් ටක් ගාලා වහින්න වැස්සර මෙයා වෙන්නේ නැතුව අපිට මැච් එකක් ගහ ගන්න පුළුවන් හරිද ඔයාගේ අතේ තමයි ගේම තියෙන්නේ අංජන යාළුවනේ අපි දැන් ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතන මාර ප්ලේස් එකක් සෙට් වුණා අපි දැන් මෙතන ලස්සන ෆොටෝ ටිකක් ගන්න කියලා බැලුවේ. හරිම හැඩයි ලස්සනයි තනයි. යන් උඩට. බවුල බා ඇවිල්ලා එද්දි ගහපන්. ආ. හරිද? පෝට්‍රේට් මලින්ගේ පිටි තියෙනවා මේ. ඒක ලස්සනයි බා. තව එකක් ගහත. ආයෙ ගහන්න. මේක ගන්න ඇති. ඇත්තටම හරිම වෙහෙසකර ගමනක්. මේ ඔයාලා අපි වගේ ඔලොමොට්ටල වැඩ කරන්න එපා. අම්මෝ. සතුටුද? මම හිතන්නේ අපි මේ අවුරුද්ද කරන අන්තිම මෝඩ වැඩේ වා. ඔව් අවුරුද්ද කරන අන්තිම මෝඩ වැඩේ. අන්තිමට කරන මෝඩ වැඩේ වගේ තමයි මෙච්චර මේ ලක්කර මේ ඉනයක් කියලා තියන්නේ අපි වගේ නෑ. ඔව් දැන් අපි එව්වේ ෂේප් කරලානේ බං. හොරින් ආවේ හොරින් ආවේ අපි විදිහට තියාගන්න. රහසක් හැදියට දැන් මේ වගේ කාලෙක කාටවත් ගහන්න දෙන්නේ අපිට දැන් ගහනවා අල්ලන්. මේ දැන් මීදුම බාලා තියෙන්නේ මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ මට ඒක මේ වචනෙන් කියන්න බෑ මාර සීතල පොඩි සීතලකුත් වෙනවා රැ වෙද්දි පට්ට ආතල්ලයක් තියෙයි කියලා හිතනවා පට්ට ආතල්ලයක්ද එළි වෙනකන් නාන්න වේද දන්නේ සිරාවටම
හරිනේ ඔයාලට පේනද මේ වටේ ඔයාලට මේ අන්න පෙන්නන කැමරාවට වඩා ඇස් වලින් දැක්කනම් මේක ඉතින් ආර මාතල්. සිරාවට මාතල්, පට්ට මාතල්. කුලංගල වල තියෙන දිහා දන්නවා ඇති. ගොඩක් අය මේක වීඩියෝස් දාලා තියෙන හැටි වෙනකන්. මේ පොඩි පොඩි තියෑලි. මේ කුලංගල තියෙන්නේ මාතලේ නේද? මාතලේ යටවත්ත මේ පැත්තේ තමයි තියෙන්නේ. මේ ඕන කෙනෙකුට හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මේ ගොඩක් අය මේ හැබැයි මේ අක්කා මේ කැම්ප් කරනවා මේ එතකොට මේ මෙහෙට එන්න ඒ කියන්නේ කැම්පින් වලට සාමාන්‍ය රුපියල් 5000ක් ගන්නවා. ඒ කියන්නේ කැම්පින් කරන්න. එතකොට එයාලා ගානේ වොෂ්රූම් ටැප් ඒ ඔක්කොම ටික දෙනවා. අපිට ඇවිල්ලා හෝටල් එකේ ඉඳලා යන්න. ඒක හැබැයි මේ කැම්පින් බඩු දෙන්නේ නැහැ. ඒක එයාලගේ අර අපිට පොඩි ලෙටර් එකක් තිබ්බා සයින් කරන්න. ඒකෙත් දාලා තිබුණා ඒ විස්තරේ නම්. යන අතරේ පත බාවන්න එපා. මේ කොහොම තමයි විස්තරේ. බලමු හොඳ හෝටල් එකක් වෙයිද නැත්තම් මෙලෝ රහක් නැති වෙයිද කියලා බලමු ගිහිල්ලා. වව්. මාරව සුපරයි. බ්‍රෝ අපි ලොකු කරදරයකට මුහුණ දෙන ගමන් ඉන්නේ. ඒ තලඹුවෙක් කූඩැල්ලෝ 4 දිනක් මගේ කකුලේ හිටියා වීඩියෝ කරගන්න බැරුණා. ඕ Aduh, atal. Wow. Ada pissu wage. නැක්කා යාළුවනේ නැක්කා. කන්ද උඩට නැක්කා. හා. සෙට් එක බලන්න ආසු. අනිත් ජීවිතේ ගැන අවධානය. Hey. Aduh. Näkka bang. Udah näkka bang. Halo, waterම් කරලා නගින්න නාමි. ඒක උදේට නගින්න. පවුල නැක්ක බං. යාළුවේ අපි දැන් කනවා. නෑ, අරත් බබා. නෑ, ඉන්නේ මෙන්න මේ හරි. ඕක මස්සේ නෑ, ඕක හරි. නෑ, වරේ. උකලා අතුරා. උත්තා. අඩෝ අපි ආවේ මාර වෙලාවක ඈ සෙනික කැම්ප් පාර ගහමු නැත්තම් ටොපිය සෙට් වෙනවා මේ ටෙන්ට් එක ගහන ගමන් ඉතුරු විස්තරයට බහිමු අංජන කොහොමද අද ෆෝන් විකුණ හිටියා නා ටක් ගාලා ගමු ඈ එතන ඉඳන් සෑහෙන දුරක් දින වොට්ස්ඇප් එක ඔයාලා වීඩියෝ එකේ පේන්න නැති අන්න සුට්ටද ඈ මචං මම කියන්නද මේ වගේ දැනක් ගන්න එක තමයි සේෆ් ඈ මේ මම දන්නේ අපි ටෙන්ට් එක ටිකක් පොඩි තැනක ගහන්න යන්නේ අපි ගහගෙන ගිහිල්ලා තිබ්බොත් අර හැමදාම කියනවා වගේ තමයි මේ මූත් එක්ක වැඩකට ආවොත් හැමදාම අනනවා මේ ගිහින් තිබ්බොත් අර කියනවා වගේ තමයි වෙන කවුරු හරි දාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න නංගිට හරි කිව්වේ අප්ලෝඩ් කරන්න නංගිගේ මොකද්ද මේ නංගිගේ ඩියෝට් ට්‍රෙන්ඩ් එක වගේ තමයි ඔව් ඈ වැඩි මෙතන ගහමුද ඔයා ඇක්සෙප්ට් හැබැයි වතුරන රැඳෙන පාටක් නෑ මෙතන ගහමු මේ හැමෝම මීදුමේ වැහිගෙන යන සීන් එකක් තියෙන්නේ අපිට දැන් හිතා ගන්න බැරි මෙතන ප්ලේසස් 3ක් තියෙනවා කැම්පින් කරන්න මෙතන ඔය 3ක් තියෙනවා කියලා කිව්වොත් දෙකයි වෙන්නේ අනිත් එකත් ඇති කොහේ හරි අපි මෙතන තමයි කැම්ප් එක ගහන්න අපි ප්ලෑන් කරේ ඔබ කියන්නේ මෙතනද මෙතන ගහමු මම කියන්නේ අප්පඩ සිරි වහින්න කලින් සෙනික ටෙන්ට් එක ගහ ගන්නයි හදන්නේ අපි එක ටෙන්ට් එකක් තියෙනද එක ටෙන්ට් එකේ 5 දෙනෙක් ඉන්න හදන්නේ කේස් අපි ටක් ගාලා ටෙන්ට් එක ගහමු පුතේ වරෙන් ටෙන්ට් එක ගහ ටක් ගාලා
අපහසුයෙන් ටෙන්ට් එක ගහගත්තා. මේ වැඩේ කියන්නේ ටෙන්ට් එක උනත් පොඩි අඩුවක් තියෙනවා මේ කියම මේ මාර උලගත් පිටිපස්සේ ඉන්නද හරි ප්ලස්රයි ඉස්සරහා භයානකයි මේ අපිට ටෙන්ට් එක ගියුවා ටෙන්ට් එකේ ගේමක් තියලා ගියවේ केस अम्बू अड़ू मारा मेरे उलग कैरियो मेरे उलग पट्टा लाए वचने वाली गिरा ने මේ වෙන කොල්ල පිස්සුවට ලයින්නේ අඩෝ පිප්පු එක කියන්නේ පස්සට ගිහින් ගම බිම අඩෝ ඔය අනේ මන් දන්නේ මේ ඔය ටිකට ඇවිල්ලුනොත් නම් බයික් එක වත් වෙනවා. අම්බෝ නූඩල්ස් හදන්න යන්නේ යාළුවනේ යාළුවනේ අපි මේ වෙලාවේ අපේ රෑ කෑම එක හදා ගන්නවා. අපේ 5 star නූඩල්ස් එක හැදෙන ගමන් තියෙන්නේ අම්මෝ කැස්ස වා රස පාටට එනවා මට හිතෙනවා. බඩගින්න ඉන්නේ චෙෆ්ලා තුන් දෙනා හැබැයි සාරංග අපිට සොසේජස් කපන්න අලුත්ම ක්‍රමයක් හොයලා දුන්නා. මේ හරි මේ පිහි නැතුව නෙමෙයි මේක කරන්නේ. මල්ලි පහට කප්පන් හරියටම ඊට පස්සේ එක්කුඩ කෑලි පහයි කියපන්. ඔන්න වැටුණා. මේ ගම්බෙක් ගරම් මන් දාන්නව නේද? අම්මෝ මෙන්න අපේ රසම රස සොසේජස් එකයි නූඩල්ස් එකයි හරි නූඩල්ස් එක ඔයාලට අබ්බෝ දැන් කඩ තියෙන්නේ වතුර වැඩි කිව්වනේ කවුරු හරි දැන් බලව වතුර තියෙනවද කියලා. වතුර නෑ හරි මල්ලි ඔයාලට පේනවා ඇති රෑට පේන විදිය මේ කන්ද උඩ හඳ තියෙනවා අපේ view එක මෙහෙම තියෙනවා රෑට ඊට පස්සේ ඈතින් තියෙනවා අපේ ටෙන්ට් එක ඉනිමැලේ වෙන්න අපේ කෑම මේ ගතන 1 2 3 හරිම ලස්සනයි ඉනිමැලේ අන්න අපි කණ්ඩයි යන්නේ cheers අයියෝ මොන මගුලක්ද මේ අපි බුදියන්ට යන්නේ යාළුවනේ හරි good කොල්ල බුජි good night කොල්ල පහයි අපි දෙන්න මිදුනේ නිබන්ධ නින්න ගිහිල්ලා නිබන්ධ නිදුනේ කියලා වෙන්නේ දෙන්නම් නේ footages then footages කලින් වයරණෙදි අත්තියමනෙදි සීතලයි
සන්රයිස් එක අදනම් බලාකුළු වලට වැදිලා තියෙන්නේ. දැන් නම් චුට්ටක් ඇවිල්ලා තියෙනවා. සුපර් ටෙක්ස්ට් පේන්නේ නැහැ. Wow. පොදු ගලෝර අන්න අපේ කෑම්පින් ප්ලේස් එක ගත්ත ලස්සනට පේනවා. රුවන් ඔන්න සිතලයි සමග වටපිටාව වෙන්න මේ ආකාරයට තමයි තිස් වෙන්නේ. සීතලෙන් නමනේ නැත හම්බු යාළුවනේ බඩු හරි මේ උඹට වරේ ගිහින් ආ පොඩ්ඩක් අන්න සන්රයිස් එක හෙට්ලා දෙන්නේ වල් වෙනද පිටපස්සේ ඔබට මොකද හිතෙන්නේ අංජල? දැන් වැටර යන්න ඕනද? ඔව් ඔව්. ඒ දෙහි දින දෙහි බීමේ අබ්බමුද? අපි තේ බොන්නයි යන්නේ. අපේ මෝනිින් ටී එක දැන් සූදානම්. අතටද දෙන්නේ හරි අතට තියන්න. අපේ මෝනිින් ටී එක සූදානම් වෙනවා. මීට වඩා රස්නයක් නෑ යාලු. අම්මා වතුර වැඩි කමක් නෑ මොක්ක රසයි. වීඩියෝ එකට වතුර වැඩි කියනවා. වීඩියෝ එකට වතුර වැඩි නෑ. සයි ඕ බිස්කට් හරියට බැලුවොත් මචං අන්නට තියෙන ගාන තමයි වතුර ලාන්නේ. ඒ ගාන වල ඒ ගානේ වර කෝප් එකක් තිබ්බම ඉවරනේ. අතෙන් කරගෙන වරනේ පොඩ්ඩක් අපාරක් වැදිලා අපුණට මුදෙන්න මුදෝ ඉස්සරහට කල්ලන් නැහැ කාමට යනවා. හරි අපි එනං ඉපල් ගැන කතා කරමු. ඉතින් මොන විදියට තමයි අපේ හුලංකල ගමන අද වීඩියෝයි ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඊළඟ වීඩියෝ එක එනකන් ජය වේවා.